වන්දුවේ පුතේ ඔන්න මම අදත් ඔබේ නිවහනට අපි තුනවසර සිංහල පාඩම් මාලාවේ පිල්ලම් පාඩම් ටික කරන්න ගත්තනේ. ඔන්න ඒකේ අයි ශබ්දය. අයි ශබ්දයෙන් හැදෙන පිල්ලම සහ ඒ පිල්ලමත් එක්ක වචන ඉගෙන ගන්න තමයි අපි සූදානම් වෙන්නේ. එහෙමනම් මගේ දූලා පුතාලා ටික ඔන්න ඔබට තියෙනවා අයි ශබ්දය උරකට යොදලා කොහොමද මේ පිල්ලම හැදෙන්නේ කියලා පෙන්නලා දීලා. අයි කියනකොට මොකක්ද පුතේ එන්නේ? කොම්බු දෙක. කොම්බු දෙක. අපි එහෙමනම් අයි කියන එක කොම්බු දෙක යෙදිලා මෙතන කතා කරමු. ඉස්සෙල්ලම අකුරකට අයි ශබ්දය යෙදුනහම කොහොමද? දයි, ජයි, ධයි, තයි, වයි, භයි, මයි, නයි, සයි, කයි. අයි කියමු. දයි, ජයි, ධයි, තයි, වයි, භයි, මයි, නයි, සයි, කයි. දැන් මගේ දුල පුතාලා ටිකට මේ ශබ්දය අපි අකුරකට දැම්මම මෙහිම කියවෙනවා වගේම මේක තවත් උච්චාරණය අපිට පහසුයි වචනයත් සමග ගල්පනකොට. ඉතින් ඒක නිසා දැන් දූලා පුතාලා ටික අයි කියනකොට කොම්බු දෙක ඉදිරියට එනවා කියන එක මතක තියාගෙන අපි යමු මේ අයි ශබ්දයේ යෙදුන අකුරක් සහිත වචන කියවන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ මේ අයි කියනකොට හිතේ එනෝනේ ගැටලුව කොහොමද අයි කියනකොට අපි දැන් මුලින් අයි කියලා ගත්තේ කොම්බුවයි අකුරයි අයිනේ නැහැ පුතේ. අයි ශබ්දයේ පිල්ලමට එනකොට අපිට කොම්බු දෙක යෙදෙන්නේ. ඔන්න ඒක අපි තවත් තේරුම් ගන්නට තව ටිකක් ඉදිරියට යමු. ඔන්න මෙතන තියෙනවා ඔබට මම දීලා වචන ටිකක්. අපි මේ වචන ටික කියවමු. ධෛර්යය, මෛත්‍රිය. දුල පුතාලා මාත් එක්කම මම කිව්වට පස්සේ පළවෙනි වතාවේ කියවමු. ඊට පස්සේ මාත් සමග කියවමු. එතකොට ඔබට පහසුයි මේ වචන ටිකත් එක්ක කොහොමද උච්චාරණය සිදු කරන්න කියලා පහසුවෙන් හඳුනගන්න. ධෛර්යය, මෛත්‍රිය, ශෛල, චෛත්‍ය, ධෛර්ය, වෛද්‍ය, සෛල, භෛරව. ඔව්. ඔන්න මම ඔබට පහසු වෙන්න අපි පෑනින් ලකුණු කරන ගමන්ම කියවමුකෝ. ධෛර්යය, මෛත්‍රිය, ශෛල, චෛත්‍ය, ධෛර්ය, වෛද්‍ය, සෛල, භෛරව. අය කියවමු අපි. ටිකක් අමාරු නිසා තමයි තුනවසරේ දුල පුතාලට මේක ටිකක් වෙලා යනවා. ටිකක් අමාරු උච්චාරණය. ඒක නිසා අපි නැවත කියවමු. එතකොට තමයි ඔබට පුළුවන් වෙන්නේ මේක හොඳින් කියවනේ වගේම දුවේ පුතේ මම මෙතන පාට දෙකක් භාවිතා කරලා තියෙනවා. අයි ශබ්දයේ දෙන අකුර පිල්ලමත් එක්ක අකුරට රතු පාට භාවිතා කරලා තියෙනවා. අනිත් ටික කළු පාටින් ලියලා තියෙනවා. එහෙම ලියලා තියෙන්නේ ඔබට මේක පහසුවෙන් හඳුනගන්න. ඒ වගේම උච්චාරණය පහසු කරන්න. ඔබ පොතක් අරගෙන මේ වචන ටික ලියමු. ඒ ලියුවහම කියවන්න පුළුවන්. ඔබටත් පුළුවන් විවිධත්වයක් භාවිතා කරන්න. පාට පැන්සලක් අරගෙන අයි ශබ්දයේ දෙන අකුර එක පාටකින් ලියන්න. අනිත් ටික පැන්සලෙන් ලියමු. එතකොට හරි ලස්සනයි. කියවන්න තාසෙත් තමයි. ඔව්. නැවත කියවමු අපි. ධෛර්යය, මෛත්‍රිය, ශෛල, චෛත්‍ය, ධෛර්ය, වෛද්‍ය, සෛල, භෛරව. මොන්නේ නන්දු ලපුතාලට ලියන්න කාලයක් තියෙනවා. ලියන්න කාලය දීලා අපි තව එකපාරක් කියවමු. ඊට පස්සේ යමු මේ වචන යෙදුන වාක්‍ය ටිකක් කියවන්න. ධෛර්යය, මෛත්‍රිය,
ශෛල, චෛත්‍ය, ධෛර්ය, වෛද්‍ය, සෛල, භෛරව. හොඳයි. දැන් ඔබට පුළුවන් තවත් වචන හොයන්න. ඔබේ පොත්වලින් තව වචන ටිකක් හොයන්න පුළුවන්. ඔන්න එහෙනම් දුවේ පුතේ තියෙනවා මම ඔබට මෙතෙන්ට ගෙනල්ලා වාක්‍ය ටික. මේ වාක්‍යත් අපි කියවමු බලන්න. එතකොට ඔබට පහසුයි මේ අයි ශබ්දයේ යෙදුන වචන උච්චාරණය කරමින් වාක්‍ය කියවන්න. වෛද්‍යවරයා රෝහලට යනවා. වෛද්‍යවරයා රෝහලට යනවා. සියලු දෙනාම මෛත්‍රිය කරන්න. සියලු දෙනාම මෛත්‍රිය කරන්න. ශෛලමය ප්‍රතිමාවක් ඇත. ශෛලමය ප්‍රතිමාවක් ඇත. ධෛර්යවත්ව වැඩ කරන්න. ධෛර්යවත්ව වැඩ කරන්න. ඔබට පුතේ දැන් මෙන්න මෙහෙම පුංචි අභ්‍යාසයක් තියෙනවා මේ වචන ටික එකතු කරලා තියෙන වාක්‍ය ලියලා අයි ශබ්දයේ යෙදෙන වචනිනට ඉරක් අදින්න. ඔබට පුළුවන් මේ වාක්‍ය ටික ලියලා ඒ වාක්‍ය ලියලා අවසානයේදී අයි ශබ්දයේ යෙදෙන වචනය යටින් ඉරක් අදින්න. ඔන්න බලන්න. වෛද්‍යවරයා රෝහලට යනවා. මේකේ අයි ශබ්දයේ යෙදෙන්නේ මොකේද පුතේ? වෛද්‍යවරයා. ඊළඟ එක සියලු දෙනාම මෛත්‍රිය කරන්න. අයි ශබ්දයේ දෙන වචනේ මොකක්ද? මෛත්‍රිය. ශෛලමය ප්‍රතිමාවක් ඇත. මේකේ අයි ශබ්දයේ දෙන මොකක්ද? ශෛලමය. ධෛර්යවත්ව වැඩ කරන්න. අපි එකෙත් තෝරමු අයි ශබ්දයේ දෙන වචනේ ධෛර්යවත්ව. නැවත අපි වචන ටික කියවමු. වෛද්‍යවරයා රෝහලට යනවා. සියලු දෙනාම මෛත්‍රිය කරන්න. ශෛලමය ප්‍රතිමාවක් ඇත. ධෛර්යවත්ව වැඩ කරන්න. ඔන්න දුවේ පුතේ දැන් එහෙමනම් අයි ශබ්දයේ දෙන අකුරු කියවුවා. අයි ශබ්දයේ දෙන වචන කියවුවා. ඒ වගේම තමයි ඔබ අයි ශබ්දයේ දෙන වචන යොදපු වාක්‍යයක් කියවුවා. දැන් ඉතින් මගේ දුර්ල පුතාලා ටිකට අයි ශබ්දයේ යෙදෙන වචන කියවන්න පහසුයි. ඔබ නිතර මේ වචන කියවන්න ඕනේ. කියවුවොත් තමයි මතක් වෙන්නේ. ඒ වගේම නැවත කියවනකොට පහසු වෙන්නේ. ඉතින් ඒක නිසා දුර්ල පුතාලා ටික මේ වැඩේ කරන්න ඕනේ. එහෙනම් දුර්ල පුතාලා ටිකට අයි ශබ්දය පහසුයි. අයි ශබ්දයෙන් යෙදෙන වචන කියවන්න පුළුවන්. දැන් එහෙනම් ඔන්න හොඳ දරුවෝ ටිකක් අයි ශබ්දය ඔබ දන්නවා. ඔබට දැන් අයි ශබ්දයෙන් කියවන්න පුළුවන්. අයි ශබ්දය මෙතෙක් දවස් අමාරු වෙලා තිබුණා නම් උච්චාරණය අපහසු වුණා නම් ඔන්න අද මම ඔබට උදව්වක් වුණා මේ අයි ශබ්දයේ දෙන වචන ටික කියවන්න. එහෙමනම් මගේ දුර්ල පුතාලා ටික අයි ශබ්දයේ දෙන වචන ලියන්න, කියවන්න, නැවත තව පොත්වලින් හොයලා ලියන්න. එතකොට තමයි ඔබට මේක තවත් පහසු වෙන්නේ. එහෙමනම් අපි තවත් පිල්ලම් පාඩමකින් තවත් දවසක හමු වෙමු. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, like button එක ඔබලා තියන්න. ඔබට නැවත අලුත් වීඩියෝවක් YouTube එකට මම ලබා දුන් සැනින් ඔබට බලන්නට පුළුවන්. bell icon එක click කරලා දුවා ගන්න. එහෙමනම් දුවේ පුතේ තවත් මෙවැනිම රසවත් පාඩමක් ඔබට අරගෙන මම එනවා. එතික් ඔබට අයුබෝවන්.